දවසක් මම රටේ 9 වගේ පන්තියේ ඉන්න කාලේ දුම්රිය වේදිකාවක උදේ පාන්දර ඉර පායපු ගමන් යනවා එතනින් එහාට ගිහිල්ලා බස් එක අල්ලගන්න. නමුත් හරියට දුම්රිය වේදිකාවට ගොඩ වෙනකොටම එනවා කෝච්චියක් පෙඹගෙන මගේ පැත්තට M4 එන්ජින් එක හරි තේජස් හෝන් එක ගහගෙන මරණ අමුතු හැඟීමක් ඇති වෙනවා. ඒකත් එක්කම මට හිතෙනවා පණින්න මේ කෝච්චියට. ඒක සිතුවිල්ලක්. එච්චරයි. ඒක කිසිම අභිප්‍රායක් උමනාවක් ඉන්ටෙන්ෂන් එකක් නැහැ එතන. ඉතින් කෝච්චිය ඇවිල්ලා නතර වුණා වේදිකාවට දුර ඇවිල්ලා සිතුවිල්ල ගියා. එච්චරයි. මට පොඩ්ඩක්වත් බය හිතුන්නේ නැහැ මගේ ජීවිතය දැන් අද ඉවර වෙයි කියලා. මේ වගේ සීදිවි හානි කර ගැනීම සිතුවිලි නැත්තම් දිවි හානි suicidal ideations thoughts සුලභ දෙයක්. ඒක ජීවිතය වැඩක් නැහැ දැන් ඉවරයි ඉවර කරන්න ඕනේ කියන ලොකු අභිප්‍රායයෙන් එන එක නෙමෙයි මම කියන්නේ. දිවි හානි කිරීමේ සිතුවිල්ල. මේ සිතුවිල්ල මෙහෙම එන්න පුළුවන් අපි ඕන කෙනෙකුට. ඕනලාක. ජීවිතේ ඕන අවස්ථාවක. ඒක මහ ලොකුට ඔළුවට තියන් නටන්න ඕනේ කරේ තියන් පෙළපාලියන්න ඕනේ දෙයක් නෙමෙයි. ඒක සුලභ සාමාන්‍ය දෙයක්. ඒක ඒ වගේ සිතුවිලි ඇති වෙන්නේ අසාමාන්‍යයට පමණයි. මානසික රෝග ඇති වෙනාට පමණයි. බොළඳ ජීවිතය ගැන අවබෝධයක් නැති ජීවිතේ වටිනාකම දන්නේ නැති අයට පමණයි. එහෙම නැත්නම් අනිත් පැත්ත වීරයන්ට පමණයි බොහොම ධෛර්ය සම්පන්න බය නැති මරණයටවත් බය නැති අයට පමණයි මේ වගේ සිතුවිලි. එහෙම වර්ග කරන්න විනිශ්චය කරන්න යන්න එපා. එහෙම ලොකු විනි විජ්ජුම්බරයක් මේකේ නැහැ. මේ නිකම් සිතුවිල්ල තව ඕනතරම් සිතුවිල්ල අපිට එක එක જાතිය එනවා. ඒ වගේ මේවත් එනවා යනවා. නමුත් මේ සිතුවිල්ලත් එක්ක කොතරම් අභිප්‍රායක් මොටිවේෂන් එකක් ඉන්ටෙන්ෂන් එකක් ඉන්ටෙන්ට් එකක් අපිට එනවද කියන එකයි වැදගත් වෙන්නේ. ඒක ගැන අපි කතා කරන්න ඕනේ. එතනයි කෙනෙකු මේ එතනින් පටන් ගත්ත වැඩේ සියදිවි හානියකින් නතර වීමේ අවදානම පටන් ගන්න තැන. ඒක ගැන අපි කතා කරමු ඉදිරියට. ඒ වගේම ඒක කොහොමද වෙනත් සංස්කෘතීන් වල කියන්නේ අපේ self concept නැත්නම් මම කියන පුද්ගල භාවය ගැන තදින් එල්බගත්ත සංස්කෘතීන් වල එක විදිහක්. එහෙම නැති සංස්කෘතීන් වල මේක බලපාන්නේ තව විදිහකට. ඒතර මේකට මුහුණ දෙන්න ඕන ආකාරය අපි මොකද්ද කළ යුත්තේ කියන එකත් ඒ අනුව වෙනස්. අපි ගැන කතා කරමු.